කොහොමද ඉතින් අපි අද නරඹන්න යන්නේ Stranger Things පළමු කතාමාලාව. 1983දී ඉන්ඩියානාවල තියෙන හෝකින්ස් නගරයෙන් තමයි කතාව පටන් ගන්නේ. පුංචි ළමෙක් වුණු විල් බයර්ස් එකපාරටම අතුරුදහන් වෙනවා. ගොඩක් අය හිතුවේ මේකත් සාමාන්‍ය කේස් එකක් කියලා. හැබැයි විල්ගේ යාළුවෝ තුන්දෙනා වුණ මයික්, ඩස්ටින් සහ ලූකස්ට හිතුණා මෙතන මොකක් හරි අමුතු දෙයක් වෙනවා කියලා. විල්ව හොයද්දී එයාලට මුණ ගැහෙනවා අද්භූත ගෑනු ළමෙක්ව 11. මෙයා හෝකින්ස් විද්‍යාගාරයෙන් තමයි පැනලවෙත් තිබුණේ. එයාට හැකියාවක් තිබ්බා මනසින් දේවල් පාලනය කරන්න. 11 පොරොන්දු වෙනවා එයාලට විල්ව හොයන්න උදව් කරන්න. ඉතින් ඒ ළමයිටක 11ට සාමාන්‍ය ළමයිගේ ජීවිතේ මොන වගේද කියලා කියා දෙනවා. ටික කාලෙකින් මයික් 11 එක්ක ගොඩක් සමීප වෙන්න පටන් ගන්නවා. එයාලා පස්සේ දැනගන්නවා විල් හිර වෙලා ඉන්නේ අප්සයිඩ් ඩවුන් කියන අමුතු මානයක කියලා. ඒ මානයේ ඩෙමගෝගන් කියන භයානක සත්තු ඉන්නවා. විල්ලේ භයානක තැන හිටියත් කොහොම හරි අම්මා එක්ක කතා කරන්න ක්‍රමයක් හොයාගන්නවා. විල්ගේ අම්මා වුණ ජොයිස් බයර්ස් කීයටවත් හිතුවේ නැහැ විල්ගේ අතුරුදහන් වීම සාමාන්‍ය දෙයක් කියලා. ජොයිස්ට පුළුවන් වෙනවා පොලිස් ප්‍රධානියා වුණ ජිම් හොපර්ට මේ ගැන ඒත්තු ගන්වලා මේ ගැන හොයන්න පටන් ගන්න කියන්න. හොපර්ට තේරෙනවා මේකට විද්‍යාගාරේ මොකක් හරි සම්බන්ධයක් තියෙනවා කියලා. ඒ තිහළ නිලධාරීන් නිතරම එයාව නවත්තන්න හැදුවා. ඒ නිසා හොපර් රහසේම මේක හොයන්න පටන් ගත්තා. මේ අතරේ මයික්ගේ අක්කා නැන්සි සෙල්ලක්කාර කොල්ලෙක් වුණු ස්ටීව් හැරින්ටන් එක්ක යාළු වෙනවා. නැන්සිගේ යාළුවා වුණ බාබ් නැති වුණාට පස්සේ නැන්සි විල්ගේ අයියා වුණු ජොනතන් එක්ක එකතු වෙලා මේ අමුතු දේවල් ගැන හොයන්න පටන් ගත්තා. බාබ්ව ඩෙමගෝගන් මරලා දාලා අප්සයිඩ් ඩවුන් එකට අරන් ගිහින් කියලා නැන්සි ජොනතනුයි දැනන් හිටියේ නෑ. ඒ නිසා විල්ව බේරගන්න නම් එයාලා ඉක්මන් වෙන්න ඕනේ. අන්තිමට හොපරුයි ජොයිසුයි විල්ව හොයාගන්න හිතාගෙන විද්‍යාගාරේ තියෙන දොරටුවෙන් අප්සයිඩ් ඩවුන් එකට යනවා. ඒ ගමනෙන් හොපට සැනසීමක් ලැබෙනවා. මොකද එයාගේ පුංචි දුව සාරා පිළිකාවෙන් මැරිලා ගිය එකේ වේදනාව එයාගේ හදවතේ තවමත් තිබුණ නිසා. මේ අතරේ නැන්සි ජොනතන් දෙන්නා ඩෙමගෝගන්ව මරන්න සැලසුම් කරමින් ජොනතන්ගේ ගෙදරට ගියා. ඒ වෙලාවේ නොහිතපු විදිහට ස්ටීව් ඇවිල්ලා එයාලගේ සැලසුමට එකතු වුණා. ඉතින් තුන්දෙනා එකතු වෙලා ඩෙමගෝගන්ට තුවාල කළත් ඒ සතාට පැනගන්න පුළුවන් වුණා. විද්‍යාගාරේ ප්‍රධානියා වුණ ඩොක්ටර් බ්‍රෙනර් එයාගේ ටීම් එකත් එක්ක 11ව එයාලගේ ඉස්කෝලේට ලුහු බැන්දා. තුවාල වෙලා හිටපු ඩෙමගෝගන් එතනට ඇවිත් බ්‍රෙනර්ටයි එයාගේ ටීම් එකටයි පහර දීලා 11, මයික්, ඩස්ටින්, ලූකස් දිහාට හැරුණා. ඉලෙවන් එයාගේ බලයන් පාවිච්චි කරලා ඒ සතාව පරාද කරනවා. ඒ වෙනුවෙන් එයා තමන්ගේ ජීවිතේම පරදුවට තිබ්බා. සීසන් එක ඉවර වෙද්දී හොපර් වනාන්තරයට ගිහින් 11 ආසම කරන එගෝ වොෆල්ස් ටිකක් තියලා යනවා. ඒකෙන් 11 තාමත් ජීවතුන් අතර කියලා පොඩි ඉඟියක් දෙනවා. විල්ව බේරගෙන ආවත් එයා රහසින් ගොළු බෙල්ලෙක් වගේ සතෙක්ව එළියට දානවා. ඒ වගේම අප්සයිඩ් ඩවුන් එකේ දර්ශනයකුත් දකිනවා. ඒ කියන්නේ එයා තාමත් අනතුරින් සම්පූර්ණයෙන්ම මිදිලා නැහැ කියන එකයි. එහෙනම් දෙවැනි සීසන් එකෙන් හම්බෙමු.